ඇත්තටම ආණ්ඩු විරෝධයක් තියෙනවාද බොරු කියලා ගත්ත ආණ්ඩුවක් මේක. කොහොම නමුත් පළාත් පාලන මැතිවරණයේදී මම හිතනවා ජනතාව වෙනත් තීන්දුවක් ගන්නවා කියලා. ඒ තීන්දුවේදී සමගි ජන බලවේගය කියන පක්ෂය අපේ පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඒ වගේම මම කියන්න ඕනේ මහියංගන කොට්ටාසයක් විදිහට මහියංගන කොට්ටාසයේ ජයග්‍රහණය මම ඉතාම ඉහළින් ලබනවා කියන පණිවිඩය මම මේ අවස්ථාවේදී දෙනවා. ඒ වගේම සියලුම ඡන්දදායකයින්ට මේ මැතිවරණයෙන් පස්සේ ලොකු ජයග්‍රහණයක් අත්කර දෙන්න පක්ෂයක් විදිහට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ නායකත්වයට එකතු වෙලා මේ රට වෙනත් ගමනකට හරවන්න අපි බලාපොරොත්තු වෙනවා කියන පණිවිඩය මේ වෙලාවේ දෙමින් සියලු දෙනාටම සමගි ජන බලවේගයේ පක්ෂයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.